අපි කතා කරා සෙල් එකකින් තමයි ටෙල්ස් එකතු වෙලා තමයි ටිෂුස් හැදෙන්නේ. ඒතර ප්ලාන්ට් ටිෂුස් වල මෙරිස්ටමැටික් ටිෂුස්, පර්මනන්ට් ටිෂුස් කියලා වර්ග දෙකක් තියෙනවා. පර්මනන්ට් ටිෂුස් කියලා කියන්නේ the cells that lost its ability to divide and form a specific task. පර්මනන්ට් ටිෂුස් වර්ග දෙකයි simple, complex. හරි. simple වලට අපි කතා කරා පැරන්කයිම, කොලන්කයිම, ස්ක්ලෙරන්කයිම. complex වර්ග දෙකයි xylem tissue, phloem tissue. ඔය දෙකෙන්ම කරන්නේ transportation. දැන් වෙනස තමයි ෆ්ලෝයම් එකෙන් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ෆුඩ් කියලා කියන්නේ මේ ප්ලාන්ට්ස් වල නම් ග්ලූකෝස්. හරි. ඒ කියන්නේ ග්ලූකෝස් විදියටනේ ෆුඩ් හැදෙන්නේ. ඔව් ඊට පස්සේ මොකක්ද දෙන්නේ කියලා මම කියන්නම්. සයිලම් වලින් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ වෝටර්. දැන් ප්ලාන්ට් එකක ෆුඩ් කියන එක හැදෙන්නේ කොහෙන්ද? ෆොටෝසින්තසිස් වලින් ලීෆ් එකෙන් නේ. තුරු මේ ලීෆ් එකෙන් හැදෙන ෆුඩ් ප්ලාන්ට් එක දිගේ අරගෙන යන්න තමයි අපිට ෆ්ලෝයම් ටිෂු එක ඕනේ. ලීෆ් එකේ හැදුනට පස්සේ ප්ලාන්ට් එකේ තැන් තැන් වලට මල්ලා නම් මනම් තියෙනවා නම් ඒකට තව එක එක ප්‍රොසෙසස් වලට අරන් යන්න ඕනේ. ෆෘට්ස් වලට ඒ ග්ලූකෝස් ටික අරන් යන්න ඕනේ. දැන් ওই මුලින්ම අපි කතා කරමු මේ එන්නේ එහෙම කරන ෆ්ලෝයම් ටිෂු එක ගැන. ඊට පස්සේ අපි කතා කරමු ෆොටෝසින්තසිස් වලටත් වෝටර් අවශ්‍යයි. ඒතර දැන් මේ වෝටර් ගන්න කොහෙන්ද? රූට්ස් වලින්. පොළවෙන් තමයි ගන්න. ඒ පොළවෙන් ගන්න වෝටර් උඩට ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ කොහොමද? ඒක තමයි සයිලම් එකෙන් කරන්නේ. හරි. දැන් ෆ්ලෝයම් එක ගැන කතා කරද්දී ෆොටෝසින්තසිස් වලින් ෆුඩ් හැදෙන්නේ ග්ලූකෝස් විදියට. හැබැයි ට්‍රාන්ස්පෝර්ට් කරද්දී වෙන ඔය ග්ලූකෝස් කියන එක ට්‍රාන්ස්පෝර්ට් කරද්දී ඔය ග්ලූකෝස් කියන එක සුක්‍රෝස් වලට කන්වර්ට් වෙලා තමයි ට්‍රාන්ස්පෝර්ට් වෙන්නේ. හරි. ඔන්න බලන්නකො ෆ්ලෝයම් ටිෂු එක. ෆ්ලෝයම් ටිෂු එක කියලා කියන්නේ හරියටම බැලුවොත් එක දිග ටියුබ් එකක්. මේ ලීව්ස් ප්ලාන්ට් එක දිගේ යන ටියුබ් එකක්. හරි. මෙන්න මෙහෙම තමයි ඒක තියෙන්නේ. මේ වගේ නිකන් ටියුබ් එකක් කියලා හිතන්නකෝ. හරි. මෙන්න මේවා හැදිලා තියෙන්නේ මේක සෙල් එකක්, මේ තව සෙල් එකක්, මේ තව සෙල් එකක්. මේ ටියුබ් එක වටේට තව සෙල්ස් තියෙනවා. හරි. එක එක වර්ග. මම කියන්නම් ඒ මොනවාද කියලා. ඊට පස්සේ වෙනම පැරන්කයිමක් තියෙනවා. ඔන්න වගේ තියෙන මුළු සෙල්ස් වල එකතුවටම තමයි අපි ෆ්ලෝයම් ටිෂු එක කියලා කියන්නේ. හැබැයි ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ ඩයග්‍රෑම් එක චුට්ටක් මීට වඩා වෙනස්. ඒකත් අපි තේරුම් ගමු. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. දැන් මෙන්න මේ ටියුබ් එක විතරක් ගන්නකො. එන්නේ ටියුබ් එකට අපි කියන නම තමයි CU ටියුබ් කියලා අපි ඒකට කියන්නේ. හරි. ඒතර ඔයගොල්ලන්ට පේනවා මේ ටියුබ් එකේ මේ CU ටියුබ් එලිමන්ට්ස් කියලා තමයි මෙන්න මේ සෙල් එකකින් සෙල් එකට මේ කෑල්ලෙන් කෑල්ලට කියන්නේ CU ටියුබ් එලිමන්ට් එකක් කියලා. හරි. ඒ එලිමන්ට්ස් එකතු වෙලා තමයි මේ ටියුබ් එක හැදෙන්නේ. ඒ CU ටියුබ් එලිමන්ට් එකෙන් එලිමන්ට් එකට ඔයගලන්ට පේනවා එනික ප්ලේට් එකක් වගේ එකක් තියෙනවා නේ. අපි ඒකට කියනවා CU ප්ලේට් එක කියලා. ඒතර CU ප්ලේට් එක අරන් පොඩ්ඩක් අපි මෙහෙම එළියට අරන් zoom කරලා බැලුවොත් ඒක ඇතුලේ මෙන්න මෙහෙම හිස් තැන් තියෙනවා. ඒ කියන්නේ හිල්. ඒවෙන් තමයි දැන් මේ ට්‍රාන්ස්පෝර්ට් වෙන වෝටර් එක, මේ ෆුඩ් එක ට්‍රාන්ස්පෝර්ට් වෙන්නේ. මේ සිදුරු හරහා තමයි මේ ෆුඩ් සෝස් එක ග්ලූකෝස් උඩට හරි යටට හරි දෙපැත්තටම පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් වෙන්නේ. හරි. ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ ෆ්ලෝයම් ටිෂු එකෙන් අප්වර්ඩ්ස් ඩවුන්වර්ඩ්ස් දෙපැත්තටම ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන් ග්ලූකෝස්. මේ CU ටියුබ් එලිමන්ට් එකේ තියෙන CU ප්ලේට් එකේ තියෙන මේ සිදුරු වලට අපි කියනවා පෝස් කියලා. හරි. CU ප්ලේට් පෝස් කියලා. රයිට්. ඊට පස්සේ මම කියවනේ මෙන්න මේ සෙල්ස් වගේක් තියෙනවා කියලා දෙපැත්තේ. මේ CU ප්ලේට්ස් ළඟම තමයි මේ සෙල්ස් තියෙන්නේ. හරි. ඒ සෙල්ස් වලට නියුක්ලියස් එකක් තියෙනවා. පැහැදිලි නියුක්ලියස් එකක් තියෙනවා. දැන් අර
CU tubes වලටවත් CU tube elements වලටවත් CU plates වලටවත් nucleus නැහැ. හරි. nucleus නැත්තම් මෙයා කොහොමද control වෙන්නේ යාගේ තියෙන process? මෙයාගේ nucleus එකෙම තමයි. මම කිව්වේ මොකද්ද? CU tube element එකේ තියෙන CU plates වලටවත් CU tube elements වලටවත් nucleus එකක් නැහැ. ඒගොල්ලන්ගේ process ටික control කරන්නේ මෙන්න මේ cell එකේ තියෙන nucleus එකේ. ඒතකොට මේ cell එක නිකන් හරියට මෙයාට උදව් කරන්න ආපු කෙනෙක් වගේ. මෙයාගේ companion කෙනෙක් වගේ. ඒක නිසා අපි එන්නේ ඒවා cells වලට නමක් කියනවා companion cells කියලා. හරි. companion cells. පැහැදිලිද? මෙන්න මේක හරි. මෙන්න මේ දින්නේ ඒවා. නියුක්ලියස් එක පැහැදිලිව දිනවනේ ඒ companion cell එක. දැන් හැබැයි ඔයගොල්ලන් ටෙක්ස්ට් බුක් එකේ ඩයග්‍රෑම් එකේ බලන්න. ඒක බලන්න කලින් මේ ඒක බලද්දී ඔයගොල්ලෝ කල්පනායෙන් බලන්න දැන් මේ CU tube element එක ඇතුලේ ඩොට් ඩොට් තියෙනවා. ඒ ට්‍රාන්ස්පෝර්ට් වෙන දේ වෙන්න පුළුවන් ඒගොල්ලෝ ඇඳලා පෙන්නන්නේ. ඒ CU plate එකෙත් ඩොට් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අර post එකයි මේ post එක ඇඳලා තියෙන්නේ දැන් ඩොට් වගේ. companion cell එකෙත් ඩොට් තියෙනවා තනින් තන. අපිට ඒක වෙනස හොයාගන්න පුළුවන් පැහැදිලි නියුක්ලියස් එකක් තියෙනවා. මේක තමයි ෆ්ලෝයම් ටිෂු එකේ පාර්ට්ස් ටික. ඊට අමතරව මේ තියෙන අනිත් සෙල්ස් ටික තියෙනවානේ. එන්නේ ඒවා තමයි ෆ්ලෝයම් පැරන්කයිමා. දැන් මම මේ ඇදලා තියෙන නිකන් 3D view එකක් වගේ එකක්. මේ බටේ මේ දෙපැත්තේ මේවා ඒවා මෙහෙම වටේටම යනවා. හරි. ඒතර හරියටම අපි ටෙක්ස්ට් බුක් එකේ තියෙන ඩයග්‍රෑම්ස් එක බැලුවොත් එකක් තියෙනවා longitudinal view එක. ඒ කියන්නේ පැත්තෙන් බැලුවොත් අපිට පේන එක. ඒක හරියට ලියුන්නේ නැහැ. longitudinal view එක තියෙනවා. අනිත් පැත්තෙන් අපිට තියෙනවා cross section එක. cross section කියන්නේ ඒක අපි උඩින් බැලුවොත් අපිට පේන විදිහ longitudinal view එකේ අපිට මුලින්ම පේනවා CU tube elements මෙන්න මෙහෙම යනවා. sorry CU tube elements මෙන්න මෙහෙම යනවා. හරි. ඒක ඇතුලේ එන්න එහෙම ඩොට් ඩොට් තියෙනවා. ඒක යට CU plate එකක් තියෙනවා. CU plate එක. අර මෙතන කතා කරේ. CU plate එකේ post තියෙනවා. මෙන්න මෙතනත් තව CU tube element එක පටන් ගන්නවා. CU plate එකක් තියෙනවා. ඒ CU plate එක ඒගොල්ලෝ මෙහෙම ඇඳලා මේක මෙහෙම ඇඳලා මන් දන්නේ නැහැ එහෙම කරේ කියලා. මොකද එහෙම තමයි තියෙන්නේ. මේ CU tube එක යනවා. ඒක එහා පැත්තේ මේගොල්ලෝ ඇඳලා තියෙනවා මෙන්න මෙතන පැරන්කයිමා cell එකක්. හරි. ඒක පැරන්කයිමා කියලා අපි හොයාගන්නේ කොහොමද? ඒක cell wall එකක් තියෙනවා. නියුක්ලියස් එක තියෙනවා. vacuole එකක් තියෙනවා. vacuole එකක් නෙමෙයි. හරි ඒක කොහොමද මේ විදිහට තමයි තියෙන්නේ. ඊපස්සේ මේ පැත්තේ ඇඳලා තියෙනවා companion cell එකක්. අපි ඒක companion cell එකක් කියලා හොයාගන්නේ කොහොමද? ඒකේ dot එකට අමතරව පැහැදිලි ලොකු කළු පාර dot එකක් තියෙනවා. දැන් මේ දෙකේම නියුක්ලියස් තියෙනවනේ. එතකොට කොහොමද අපි පැරන්කයිම එකයි companion cell එකයි හොයාගන්නේ? මේ companion cell එක මැද්දේ dot තියෙනවා. පැරන්කයිම එකේ dot නැහැ. ඒ වටේට තව සෙල්ස් ටිකක් ඒ ඩයග්‍රෑම් එකේ තියෙනවා ටෙක්ස්ට් බුක් එකේ. ඒවත් එක්ක පැරන්කයිමා නැත්නම් CU tubes එන්න ඕනේ. ඔන්නෝම තමයි ටෙක්ස්ට් බුක් එකේ ෆ්ලෝයම් ටිෂු ඩයග්‍රෑම් එක තියෙන්නේ. මේකම තමයි තනින් තැනට මේ කැලි ටික දාලා තියෙන්නේ. ඇත්තටම තියෙන්නේ මෙන්න මේ වගේ බටයක්. හරි. මේකෙත් පාස් ටික අපි දැන් නම් කරගත්තොත් දැන් මේක දැනගන්න බෑ. එක්සෑම් එකට යන්න. මේ පැරන්කයිමා එක ෆ්ලෝයම් පැරන්කයිමා කියනවා නම් වඩාත් හොඳයි. මේ CU tube element එක හරි. ඒකේ තියෙන මේ තියෙන CU plate එක CU plate pose මේක තමයි CU tube element එක. මේ තියෙන්නේ companion cell එක. පැහැදිලිද? ඊට ක්‍රොස් සෙක්ෂන් එක ඇඳලා තියෙනවා. උඩින් බැලුවාම පේන විදිහ.
දැන් මේ මොනවාද ආයෙ පොඩ්ඩක් මතක් කරලා ට්‍රාන්ස්පෝර්ට් වෙන්නේ ග්ලූකෝස් වෙලා හැදිච්ච ෆුඩ් එක සුක්‍රෝස් විදිහට තමයි ට්‍රාන්ස්පෝර්ට් වෙන්නේ උඩටයි යටටයි දෙකටම. පැහැදිලිනේ? ක්‍රොස් සෙක්ෂන් එකක් බැලුවොත් CU tube එක තමයි මෙහෙම ඒගොල්ලෝ තනින් තනින් පේන්න අපිට ඇඳලා තියෙන්නේ. හරි මේ ඔක්කොම CU tube තමයි. ඒ අතරින් එක පැරන්කයිමා සෙල්ස් ඇඳලා තියෙනවා. හරි ඒවා අපිට එච්චර වැදගත් නෑ. වැදගත් නෑ කියන්නේ නම් කරන්න ඕන වෙන්නේ නෑ. මැද්දේ ඇඳලා තියෙනවා කම්පැනියන් සෙල් එකක්. ඒක කම්පැනියන් සෙල් කියලා අපි හොයාගන්නේ කොහොමද? පැහැදිලි නියුක්ලියස් එකක් තියෙනවා. හරි ඊට පස්සේ ඇඳලා තියෙනවා CU tube එක. මේ අපි උඩින් බැලුවාම අපිට හිස් බටයක් නේ පේන්නේ. CU plate එකක් සෙට් කරොත් තමයි අර ඩොට් එක ගොඩාක් පේන්නේ. දැන් මේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන විදිහට ඒ ඩොට් එක සාමාන්‍යයෙන් සිදුරු වගේ පේන ලොකුවට තියෙනවා නම් ඒ CU plate එකක්. ඇයි අර පෝස්ට් එක ඩොට් තියෙනවා නම් ඒ CU tube element එක. මෙන්න මේ CU tube elements එකතු වෙලා තමයි මේ වගේ CU tubes හැදෙන්නේ. හරි CU tube elements එකතු වෙලා තමයි CU tube එක හැදෙන්නේ. CU tube elements එකතු වෙලා තමයි tube එක හැදෙන්නේ. ටෙක්ස්ට් බුක් එකේ ඩයග්‍රෑම් එකත් බලන්න මේක බලන ගමන්. එතකොට මේ තියෙන්නේ මෙන්න මේකේ සෙල් වෝල් එකක් ඇඳලා තියෙනවා ඒගොල්ලෝ. පැහැදිලිව. එතකොට ඒක පැරන්කයිමා එක. මේ තියෙන්නේ කම්පැනියන් සෙල් එක. මේ තියෙන්නේ CU tube element එක. මේ තියෙන්නේ CU plate එක. ඔයා පාර්ට්ස් එක නම් කරා. ආයි තව ඕනනම් මේ තියෙන්නේ CU tube එකක්. ඒතර තව ඔයිට අමතරව දැනගන්න ඕනේ මේකේ CU tube elements එක තුල මම කිව්වා හැදෙන්නේ සුක්‍රෝස් තමයි ගෙනියන්නේ. කම්පැනියන් සෙල්ස් CU tube elements එකත් එක්ක එකතු වෙලා තමයි තියෙන්නේ. කම්පැනියන් සෙල් එකේ නියුක්ලියස් එකේම තමයි CU tube elements වල control එක කරන්නේ. CU tube elements, companion cells, phloem parenchyma ඔක්කොම living cells. හරි? living cells මොනවාද? CU tube element, phloem parenchyma, companion cells කියන ඔක්කොම living cells. ඊට අමතරව මේකේ සමහර වෙලාවට තියෙන පුළුවන් දෙයක් තමයි මේක වටේට නිකන් fibers වගේ. ඒවට අපි කියනවා phloem fibers කියලා. ඒක ටෙක්ස්ට් බුක් එකේ ඩයග්‍රෑම් එකේ නෑ. ඒක තියෙන්න පුළුවන් දෙයක්. ඉන්නේ phloem fibers dead cells. මෙන්න මේ phloem tissue එකේ phloem fibers ඇරෙන්න අනිත් හැම එකක්ම living cells කියන එක මත තියාගන්න ඕනේ. ඒක phloem tissue එක ගැන ඔන්න ඔච්චරයි තියෙන්නේ අපිට කතා කරන්න. ඊට අපි දැන් යන්නේ xylem tissue එකට. phloem tissue එකට සාපේක්ෂව xylem tissue එක ලේසි. හරි? ආයිට කලින් කියන්න එක දෙයක් අමතක වුණා. දැන් මේ phloem tissue එකෙන් කරන්නේ transportation of food නේ. ඔය transportation of food කියන එකට අපි කියන විශේෂ වචනයක් තියෙනවා. transportation of food, translocation කියලා අපි කියනවා. What is known as translocation? එතකොට the transportation of food throughout the plant body. නැත්නම් transportation of food throughout plants. මත තියාගන්න මේ phloem tissue එක. හරි. සයිලම් ටිෂුව එක ඉරලා ලීසි මම කිව්වා මතක තියාගන්න. මොකද සයිලම් ටිෂුව එක හැදිලා තියෙන්නේ අර වගේම වෙසල් එක කියලා එකක් තියෙනවා ඔන්න ඔහම. හරි. සයිලම් වෙසල් එක. දැන් ඇත්තටම මේ වෙසල් එක මැද්දේ අර වගේ තැටියක් නැහැ. නිකන් ඕපන් මෙහෙම ඇරිලා තියෙන්නේ. හරි. ඒක වඩා තවත් පැහැදිලි වෙන්න දෙයි නිකන් කොහොම තියෙන වෙසල් එක. හරි. මේ 3D view එක වගේ ගඳින්නේ. ඒතර වෙසල් එකක් එක වෙසල් එකක් ඔන්න ඔහොම නිකන් ඕපන් කෑල්ලක්. ඒක තවත් වෙසල් එකක් එක්ක එකතු වුනහම මෙහෙම ටියුබ් එකක් හැදෙනවා බටයක් වගේ. ඒතර නිකන් මේක හිස් බටයක්. ඒ මැද්දේ කිසිම බෙදීමක් නැහැ. අර ෆ්ලෝයම් එකේ වගේ. මේක පොඩ්ඩක් කැට වෙච්ච නිසා අපි ඒක ලස්සන දාපුවා නැදිමු. ඔන්න වෙසල් එකෙන් වෙසල් එක එකතුලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ ඔයාලට බලාගත්ත හැකි ඇත්තම වෙසල් එකක රූපයකුත් දීලා තියෙනවා කොයි වගේ තියෙන කියලා. ඒකේ උඩ වාට නිකන් තැටියක් වගේ පේනවා ඇති. ඒ වුණාට ඒකේ තැටියක් නෙමෙයි කැපුවාම නතර වෙච්ච තැන. ඇත්තටම මේ විදිහට උඩට තමයි යන්නේ කිසිම එහෙම නතර වෙන්නේ නැහැ මැද්දෙන්. කැපුවාට පස්සේ තමයි එහෙම වෙන්නේ. හරි. මේ තියෙන්නේ
ඒ වෙසල්ස් වලින් දැන් හැදිච්ච ටියුබ් එක. මේක වටේට යනවා. අප පැත්තකින් ඇඳගමුකෝ පාර්ට්ස් ටික. වෙසල් එක නෙමෙයි. හරි. මේ වෙසල් එකේ කෑල්ල. සයිලම් වෙසල්. සික ට්‍රැකයිඩ්ස් කියලා දෙයක් තියෙනවා. මේ ට්‍රැකයිඩ්ස් කියලා කියන්නේ elongated spindle shape cells. හරි. elongated කියන්නේ ඇදිලා තියෙන්නේ. spindle shape කියලා කියන්නේ මේ shape එකට. spindle shaped cells. cells වගේ. ඒවත් මේ transportation of water කියන එකට තමයි උදව් වෙන්නේ. මේක හරහා water transport වෙනවා මේ tube එක හරහා. ඊට පස්සේ මේක වටේට තියෙන මෙන්න මේ tracheids එකතු වෙලා තියෙනවා. මේ tracheids වලින් water transport වෙනවා. ඔය tracheids වල මෙන්න මේ tracheids ටික මෙන්න මේ හැරි වගේ තමයි තියෙන්නේ tracheids. හරි. එතකොට මේ tracheids වලට කලින් ඇත්තරම මෙන්න මේ හැරිය තියෙනවා xylem parenchyma එක. කියන්නේ parenchyma cells මේකෙත් තියෙනවා. xylem parenchyma. දැන් අපි tracheids කතා කරා. ඊට පස්සේ xylem parenchyma ඒක සාමාන්‍ය parenchyma cell එකක් වගේ ඉතින්. xylem එකේ තියෙන මේ හැඩයට අර round එක cross section එකනේ මේ පැත්තට යන්නේ. ඊට පස්සේ xylem fiber එක කියලා fiber එකක් තියෙනවා. ඒක දිගයි සාමාන්‍ය tracheid එකට වඩා හීනි tracheid එකට වඩා. ඒක තියෙන්නේ මුලින්ම xylem vessel එක. ඊට පස්සේ parenchyma tissue එක, ඊට පස්සේ tracheids එක, ඊට පස්සේ තමයි xylem fiber එක. මේ මුළු එකටම තමයි xylem tissue එක කියලා කියන්නේ. අපේ හොඳ වෙලාවට ටෙක්ස්ට් බුක් එකෙත් මේ වගේ 3D diagram එකක ෆොටෝ එකක් තමයි දීලා තියෙන්නේ. ඒතරම් මතක තියාගන්න ඕනේ එන්නේ ඒක. මේකෙන් මේකේ විශේෂත්වය තමයි දැන් plant එක යටින් වතුර එකතු කරගන්නේ මුල් වලින් roots වලින්. roots වලින් උඩට තමයි හැම වෙලෙම water ගමන් කරන්නේ. Transportation of water is always happening upwards in the plant. මේ xylem vessel, xylem parenchyma, ඊට පස්සේ tracheids, ඊට පස්සේ xylem fibers. මම කිව්වේ xylem එකේ ඔච්චරයි තියෙන්නේ. දැන් ඊට පස්සේ ආයෙ මම මතක් කරන් ගියොත් xylem vessel එක කියලා කියන්නේ cylindrical elongated cells. xylem vessel element එක එකින් එක උඩ stack වෙලා තමයි cross walls නැති වෙලා tube එක හැදෙන්නේ. ඒකේ water transport කරනවා. ඒකේ එහා පැත්තේ තියෙන tracheids කියන්නේ spindle shape elongated cells. ඒකට water transport වෙනවා. fibers කියන්නේ ඊට වඩා හීනි දිග cell එකක්. ඊට පස්සේ tracheids උයි xylem fibers උයි කියන්නේ dead. ඒක කියන්න බැරුණා මට. tracheids දැන් මේකේ තියෙන හැම එකක්ම dead cells. හරි. phloem එකේ fibers විතරයි dead, අනිත් හැම එකක්ම living cells. මේකේ තියෙන ඔක්කොම dead. lignin වලින් තමයි මේව එකතු වෙලා තියෙන්නේ. මොනවද lignin වලින්? lignification of cells කියලා අපි කියන්නේ ඒකයි. ඒතර අපි කියනවා tracheids and xylem fibers become dead due to lignification. මේ lignin වල එකතු වෙන හින්දා තමයි xylem fibers tracheids dead වෙන්නේ. ඒගොල්ලෝ එතකොට මේ tissue එකට support එක තමයි දෙන්නේ. lignification එකෙන් පස්සේ නිකන් firm support එක. xylem parenchyma එක living cells. හරි. parenchyma එක living cells සහ parenchyma එකෙන් ගන්න විශේෂ function එකක් තියෙනවා food storage. water transportation තමයි xylem tissue එකේ main objective එක. මේකේ තියෙන dead cells, parenchyma එක තමයි living cell එක. එකම lignification එකක් වෙලා තියෙනවා. lignin වලින් තමයි එකතු වෙලා තියෙන්නේ. parenchyma එකෙන් විතරක් කරන function එකක් තියෙනවා food storage. මුළු xylem phloem එකේම එතකොට මේ xylem tissue එකේම functions දෙකක් තියෙනවා. transportation of water and providing mechanical support. right. xylem tissue එකයි phloem tissue එකයි ගැන ඔච්චරයි තියෙන්නේ. මොකක්ද ප්‍රශ්න තියෙනවා මැසේජ් එකක් දාන්න.